Hello travelers, welcome back to our YouTube channel. අද අපි කතා වෙලා යන්න හදන්නේ one day trip එකක් Old Fort වලට. අපි කොටුවෙන් 8:30ට තියෙන train එක තමා ගත්තේ. අපි second class ගිය නිසා එක්කෙනෙක්ට ටිකට් එක රුපියල් 500ක් විතර වුණා. මේ පාර trip එක අපි දෙන්න විතරක් නෙමෙයි ගියේ, අපේ ලොකු අම්මත් අපිත් එක්ක join වුණා. අපි වාඩි වෙලා ඉඳලා බැරිම තැන ෆුඩ් කෝර්ට් එකට ගිහිල්ලා පොඩ්ඩක් ෆොටෝස් එහෙම අරගෙන ඉන්න තැනට ආවා. Sol y arena, oh so bright, baila conmigo toda la night. අපි ගාලට එද්දි හරියටම උදේ 11:00යි. අපි ස්ටේෂන් එකෙන් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා ඉතින් එළියට ගිහිල්ලා උදේට කන්න PNS එකට ගියා. අපි එතනින් කාලා ටික වෙලාවක් ඉඳලා අවුව කියලා බල ඉන්න නැතුව ගාලු කොටුවටම පයින් ගියා. ට්‍රිප් එක ඕගනයිස් කරේ මමුණාට මාව හරලා මේ දෙන්න ඉස්සරහට වෙලා කයි එක ගහ යනවා. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Santa Claus is coming to... එහෙම කයි එක ගහ ඇවිල්ලා අපි ක්ලොක් ටවර් එක ගාවට ආවා. මේ සීසන් එකේ ගෝල් ෆෝර්ට් වගේ එනවා නම් මේ දෙන්න වගේ නේ මං වගේ හැදෙන්න කැප් එකක් ගේන්න. අපි නෝද වීඩියෝ ගාලට ආවම ඒ කියන්නේ ඩවුන් සවුත් තවම තියෙන වෙනම වයිබ් එකක්. ගාලු කොටුවේ තියෙන උසම තැනට ආවම මුළු ගාලු කොටුවම අපිට එක වීව් එකෙන් බලා ගන්න පුළුවන්. ලොකු අම්මේ ලොකු අම්මේ මේ තමයි අපේ ලොකු අම්මා. ගෝල් ෆෝර්ට් එකේ වටයක් ගහලා අපි මෙතෙන්ට ආවා. මෙතන තියෙන එන්ට්‍රන්ස් එක ගාවමයි අපි මෙතන දැනගත්තේ TikTok එකකින්. මෙතනින් ඔයාලට රෙන්ට් එකට බයික් රයිඩ් එකක් ගන්න පුළුවන්. අපිට පැයට 350ක් වගේ මුදලක් තමයි ගියේ. මෙයාලගේ සෝෂල් මීඩියා තියෙනවා The Fort Ride කියලා. ගෝල් ෆෝර්ට් එක ඔයාලටත් එයාලගේ ඩීටේල්ස් ගන්න පුළුවන් එයාලගේ සෝෂල් මීඩියා යූස් කරලා. ලොකු අම්මා කියලා කිව්වට එයත් මගේ ඒජ් එකේම උදේ යාළුවෙක්. බයික් එකෙන් පාර යනකොට කාර් වලටමයි අල්ලන්නේ. You can do it, you can do it. අර ගහිලා අවුවත් එක්ක තියෙන තිබහ නිසා අපි එතන තියෙන කැෆේ එකක් ගාවට ආවා. මේ කැෆේ එක අලුතෙන් ඕපන් කරලා තියෙන්නේ. අපි මෙතනින් මොහිටෝස් තුනක් අරගෙන බීලා ආපහු බයික් රයිඩ් කරන්න ගියා. මේ දෙන්න මාව මෙතන දාලා ගිහිල්ලා එයාලා වීඩියෝ කරන්න කියලා මේ දෙන්න හොඳට බයික් පතිනවා. Woke up late, missed the morning glaze, but the sunlight hits in so many ways. Hi. අපි දැන් කන්නයි යන්නේ. But අපි ඇවිදගෙන යන්නේ අපිට ජුවලරි ෂොප් එකක් හම්බුණා. ටෙරික් පොලිෂ් කරන දැකලා නැති ළමයි බලා ගන්න. ඇවිදලා බඩගින්නට තැනක් හොයාගත්තා. එතනින් අපි කෑවට අපිට අමතක වුණා ෆොටෝ එකක්වත් ගන්න.
කාලි වුණාට පස්සේ තමයි අපේ ඔළුවට ආවේ වීඩියෝ කරන්න ඕනේ කියලා. පිපිඤ්ඤ කන හරක් දැකලා තියෙන ළමයි බලාගන්න. කාල බීලි ඉවර වෙලා අපි පාරට බැහැලා ඇවිදන් යන ගමන් ෆොටෝ එකක් දෙයක් එහෙම ගහලා TikTok ට්‍රෙන්ඩ් එකකුත් කරා. ඊට පස්සේ ආච්චි ආවේශ වෙලා වගේ නටන්න ගත්තා අපි TikTok ට්‍රෙන්ඩ් වලට. දැකලා නැති අයට බලා ගන්න පුළුවන් දැන් මියුසික් නැතුව ඔපපාති ගොන්නට කසුන්. Sol y arena, oh so bright. Baila con අනේ මම්මද එක සයිඩ් එකේ දෙයක් එයා කසුන්නෙක් ඉඳලා අනේ වෙරදුලා කසුන්ට පිස්සු හොඳටම එතකොට ඉඳලා දැන් දෙන්නට බෝ වෙලා මං විතරයි හොඳ ටීවී දාන්නේ මෙන්න මේ විදිහට අපි පෝල් ෆෝට් එක වටේ ඇවිදලා බයික් රයිඩ් ගිහිල්ලා කාලා බීලා ෆොටෝස් ගහලා අපි 3:00ට තියෙන ට්‍රේන් එකට නැග්ගා. අපි ට්‍රේන් එකේ යද්දී දැක්ක ලස්සන වීව් එකක් තමයි ඔයාලට දැන් පේන්නේ. මේ වන් ඩේ ට්‍රිප් එක අපි ප්ලෑන් කරලා ගිය ගමනක් නෙමෙයි. ප්ලෑන් කර කර හිටියොත් ඕවා මාස ගණන් දිග යදෙනවා. මෙන්න මේ වගේ තමන්ට වෙලාවක් හම්බෙන හැම වෙලාවෙම තමන්ගේ ජීවිතේට මතකයක් එකතු කරන්න තමන් දැනගන්න ඕනේ. මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් goodbye travelers.